භාෂාවකින් කරන්න පුළුවන් හරව ගොඩක් පරිකල්පනත් එක්ක එකතු වුණාම හරිම රහ නිර්මාණ බිහි වෙන එක අහම්බයක් නන් නෙවෙයි. ඉතින් නවකතාව කියන්නේ අන්න ඒ වගේ නිර්මාණයක්. වර්තමාන ලංකාවේ ජනප්‍රියම සාහිත්‍යාංගයක් තමයි මේ නවකතාව. විවිධ කෝණවලින් විවිධ සමාජ ශානරයන් විවරණය කරමින් මේ නවකතාව අපේ මේ සිංහල සාහිත්‍යයට එකතු වෙනවා. ඉතින් මේ නවකතාව කියන ප්‍රබල සාහිත්‍යාංගය අපේ සිංහල සාහිත්‍යයට අපේ ජන සමාජයට එකතු වුණේ කොහොමද? අන්න ඒ ගැනයි අද මම කතා කරන්න යන්නේ. ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්වෙන්නේ 19 වෙනි සියවසේදී. ඒ කිව්වේ 1800 ගණන් වල. ඉතින් මේ කාලේ ඉඳන් සියවසකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයන් තමයි අපේ ලංකාව පාලනය කළේ. ඉතින් මෙන්න මේ කාලයේදී බටහිර සාහිත්‍යයේ තිබුණු විවිධාකාර වූ සාහිත්‍යාංගයන් අපේ සිංහල සාහිත්‍යයට ගලාගෙන එන්න පටන් ගත්තා. බ්‍රිතාන්‍යයන් ලංකාව තුළ ක්‍රියාත්මක කරපු අධ්‍යාපන ක්‍රම නිසාම අපේ ලාංකිකයන් ඉංග්‍රීසි භාෂාව වගේම ඉංග්‍රීසි සාහිත්‍යයත් ඉගෙන ගන්න පෙළඹුණා. ඉතින් කාලයත් එක්ක හොඳින් අධ්‍යාපනය ලැබලා පිට රටවලට ගිහිල්ලා එහිදී උසස් අධ්‍යාපනය ලැබපු අපේ උගත්තුන් ඒ රටවල තිබෙනා වූ සාහිත්‍ය අධ්‍යයනය කරපු එකත් මේ සිංහල සාහිත්‍යයේ ප්‍රබලාංගයක් වෙච්ච මේ නවකතාව නිර්මාණය වීමට බලපෑවා. අපි හැමෝම දන්න දෙයක් තමයි ලංකාවේ අතීතයේ ඉඳන්ම සාහිත්‍ය පදනම් වෙලා තියෙන්නේ ආගම දහමත් එක්ක. ඉතින් මුල් කාලීන සිංහල නවකතාව ආගම දහමත් තමයි පදනම් වෙලා නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දන්නවද 1893 ඉඳන් 1946 කියනා වූ කාලය තුල ප්‍රකාශයට පත්වුණු ප්‍රධාන නවකතා 19ක් අපිට හඳුනා ගන්න පුළුවන්. තවත් විශේෂම දෙයක් තමයි සිංහල නවකතාව ආරම්භ වෙන්න පුවත්පත් මාධ්‍යෙන් ලැබුණු දායකත්වය. ලක්මිණි පහන, ලංකාලෝකයේ වගේ මුල් කාලීන සිංහල පුවත්පත්වල ප්‍රබන්ධ කතා, පරිවර්තන කතා පළ වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රබන්ධ කතා, පරිවර්තන කතා කියවපු පාඨකයන් සහ ඒව රචනා කරපු ලේඛකයන් කියන මේ ප්‍රජාව තුළ නවකතාව ගැන රුචියක්, කුතුහලයක් ඇති වෙන්න ඇති කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මුල් කාලීන නවකතාවලදී චරිතවල ගති පැවැත්ම, නීතිය, කර්මය වගේ අදහස් නිරූපණය කරන්න ලොකු උත්සාහයක් අරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, විවාහය, ආගම, සදාචාරය වගේ මාතෘකාද මේ නවකතා තුළ විශාල ආකාරයෙන් කතාබහට ලක් වෙලා තියෙනවා. අපි හැමෝම දන්න නූතන සිංහල නවකතාවට පදනම් වෙන්නේද පියදා සිරිසේන මහත්මයාගේ වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් වගේ නවකතා. ඉතින් මේ වගේ නවකතා තුළින් සමාජ, දේශපාලන වගේම සමකාලීන වූ නිදහස් ව්‍යාපාරයට සමගාමී අදහස් පාඨකයන් තුළට රැගෙන යන්නට උත්සාහ කරලා තියෙනවා. අපි හැමෝම දන්න රස විඳින වර්තමාන යථාර්ථවාදී නවකතාව සිංහල සාහිත්‍යයට අරන් එන්නේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගම්පෙරළි නවකතාවෙන්. සිංහල සාහිත්‍යයේ මුල්ම යථාර්ථවාදී නවකතාව විදිහට සැලකෙන්නේ මේ ගම්පෙරළි නවකතාව. වර්තමානයේ වෙනකොට සිංහල නවකතාව විවිධ ශේෂ්ත්‍රවලට පැතිරලා තියෙනවා. සමාජ විපර්යාස, සමාජ ගැටලු, පුද්ගල මනෝභාවය වගේ විවිධ කාරණා වර්තමානයේ වෙද්දී නවකතාවෙන් විග්‍රහ වෙනවා. අපි හැමෝම දන්න රස විඳින වර්තමාන යථාර්ථවාදී නවකතාව සිංහල සාහිත්‍යයට අරන් එන්නේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ ගම්පෙරළි නවකතාවෙන්. සිංහල සාහිත්‍යයේ මුල්ම යථාර්ථවාදී නවකතාව විදිහට සැලකෙන්නේ මේ ගම්පෙරළි නවකතාව. වර්තමානයේ වෙනකොට සිංහල නවකතාව විවිධ ශේෂ්ත්‍රවලට පැතිරලා තියෙනවා. සමාජ විපර්යාස, සමාජ ගැටලු, පුද්ගල මනෝභාවය වගේ විවිධ කාරණා වර්තමානයේ වෙද්දී නවකතාවෙන් විග්‍රහ වෙනවා. වර්තමානයේ වෙද්දී වර්ෂයකට ආසන්න වශයෙන් අපේ ලංකාව තුළ පොත් 4000ක් විතර මුද්‍රණය වෙනවා. මේ පොත් 4000 අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්ම නවකතා ගණයට තමයි අයිති වෙන්නේ. ඉතින් අද අපි කතා කරේ සිංහල නවකතාව ගැන ඉතා බොහොමත්ම කෙටියෙන්. ඉතින් සිංහල සාහිත්‍යයට, භාෂාවට අදාළ වන කරුණු කාරණා තවත් දැනගන්න එකතු වෙලා ඉන්න හෙළබස් ලකඩ අපිත් එක්ක.
අපේ YouTube channel එක subscribe කරන්නත් Facebook video follow කරන්නත් අමතක කරන්න එපා.